ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙනවා මේ ලොකුම ලොකු chocolate එක use කරලා කොහොමද රසම රස brownie එකක් හදාගන්නේ කියලා. එන්නකෝ අපි බලමු. අපිට අවශ්‍ය වෙනවා සීනි ග්‍රෑම් 140යි, පිටි ග්‍රෑම් 140යි, cooking chocolate ග්‍රෑම් 250යි, butter ග්‍රෑම් 140යි, ලොකු බිත්තර 3යි, chocolate powder ග්‍රෑම් 25යි. ඉතින් මෙන්න මේ ටික තමයි ඕනි වෙන්නේ. මම මුලින්ම බටර් ටික භාජනයකට දාගන්නවා. ඒ භාජනයටම cooking chocolate ටිකත් දාගන්නවා. cooking chocolate 250න් cooking chocolate 200ක් විතර මම භාජනයට දාගෙන අනිත් ටික අනිත් භාජනයේ ඒ විදියටම තියෙන්න දෙනවා. අවසානයේදී බලන්නකෝ ඒකට මම මොකද කරන්නේ කියලා. ඊළඟට මම කරන්නේ බටර් ටිකයි චොක්ලට් ටිකයි ඩබල් බොයිල් කරගන්න එක. ඩබල් බොයිල් කරගන්නවා කියන්නේ උණු වතුර භාජනයක් යටින් තියලා අර භාජනයේ ඇතුලෙන් තියලා ඒ රසෙන් චොක්ලට් ටිකයි බටර් ටිකයි හොඳට දිය කරගන්න එකට. ඒ ටික දිය වෙන්න පැත්තකින් තියලා මම සීනි ටික භාජනයකට දාගන්නවා. ඊට පස්සේ බිත්තර එක ගානේ කඩලා සීනියකට දාගෙන හොඳට කවලම් කරගන්නවා. ඒ විදියට මම හොඳට කවලම් කරගන්න ගමන් බිත්තර තුනම සැරින් සැරේ එකතු කරගන්නවා. විනාඩි 15ක් විතර දැන් මම මේක හොඳට කවලම් කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ පාට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී තමයි ඩබල් බොයිල් කරගත්තු බටර් ටිකයි චොක්ලට් ටිකයි මේ මිශ්‍රණයට එකතු කරගන්නේ. ඉතින් මේ දෙක හොඳට මික්ස් කරගන්න ගමන් මම මේකට වැනිලා තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ පාන් පිටි ටිකයි කොකෝ පවුඩර් ටිකයි ඒ භාජනයටම හලා ගන්නවා. ඊට පස්සේ පාන් පිටි ටිකයි කොකෝ පවුඩර් ටිකයි මේ මිශ්‍රණය හොඳට කවලම් කරගන්නවා. හොඳට කවලම් වුණාට පස්සේ අර අරන් තියපු cooking chocolate ටික මේ වෙලාවේදී මම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. එතකොට තමයි brownie කෑල්ල කඩනකොට chocolate බේරෙන්නේ. ඊට පස්සේ මේ හදාගත්තු මිශ්‍රණය තැටියට දාගෙන සෙල්සියස් 200න් විනාඩි 20ක් බේක් කරගන්නවා. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ oven එකෙන් එළියට ගත්ත අපේ brownie එක. ඔයාලට මේ brownie එක තෙත ගතියට හදා ගන්න ඕනි නම් විනාඩි 20කින් එළියට ගන්න පුළුවන්. නැත්තම් තව ටිකක් බේක් කරගන්න පුළුවන්. බලන්නකෝ අපේ brownie එක තෙත ගතිය වගේම ඇතුලෙන් chocolate බේරෙන්න තියෙන හැටි. මම මේ වෙලාවේ white chocolate දිය කරගෙන brownie එක උඩින් දාලා brownie එක තවත් ලස්සන කරගන්නවා. දැන් බලමුකෝ අපි brownie කෑල්ලක් අරගෙන ඒකේ ඇතුලේ chocolate බේරෙන්න තියෙනවද කියලා. ඔයාලට පේනව නේද brownie එක ඇතුලේ තෙත ගතිය වගේම chocolate බේරෙන්න තියෙනවා කියලා. කාලම බලමුකෝ. හරිම රසයි. ඉතින් ඔයාලට මේ වගේ තවත් රෙසිපි ඕනි නම් මාව subscribe කරන්න. වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.